හයි අයිබෝ ඕකද එකතුලා ඉන්නේ කාලි ප්‍රොජෙක්ට්ස් එක්ක. අද යන්නේ ලංකාවේ 2000න් පස්සේ රංගපු නිකන් අමුතු ආටිස්ලා ටික ඉන්නේ පොඩ්ඩක් යන ආර්ට් එක පොඩ්ඩක් වෙනස් කරපු ස්ටේජ් වල රංගන දඟලන සෙට් එක ඉන්නේ. අනේ ඒගොල්ලන්ගේ හොඳම වැඩ පොර තරුව කවුද කියලා හොයාගන්න. අපි අද මේක මෙතන ඉඳන් කරන්න නැතුව තැනකට ගිහිල්ලා බලමුද. මෙයාකා තමන්ගේ මගුල ඉඳන් දේශපාලනය වෙනකන් තනිකරම නිර්මාණයේදී ආතල්ල කරගත්ත අමුතු යකෙක් ඈ. ඔයගොල්ලෝ කවුරුත් දන්න අපේ කවුද? ඉරාජ්. ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ. ඔය ගොඩක් සාංගල් දාන් ඉන්නුන් කැඩෙද්දි ඇයි මේ ජෝඩුව එකට හිටියේ? හේතුව මෙයාලා දෙන්න ගේ දොර ඉඩකඩම් ඔක්කොම පැත්තක තියලා මියුසික් වෙනුවෙන් ඒගොල්ලන්ගේ දේවල් කැප කරා. ඕඩු හිතට ආලනුඹේ දැස යාවුනා මගේ එක්කෙනෙක් බාති සන්තෝෂ් අනිත් එක්කෙනාගේ නම නම් මතක නැහැ. නුඹට පේවුනා ආදරේ ඉඳන් ආතල් එකනකම් වෙන නොස්ටැල්ජික් ෆීල් එකක් දුන්න සෙට් එකක් කවුද ඉන්නේ? සෙන්ට්‍රිගේට්ස්. මේ අක්කු දුන්න මාරාතල් එක නම් hina යන්නේ අනේ වන්දේ. අද අපේ තාත්තාගේ දොර ඇවිල්ලා ඩිය පොළවේ ගහලා. ඒ කාලේ හොඳයි දැන් නම් සෙට් නෑ ඉතින් පංකිඩ. මෑගේ කටහඬයි හැකියාවයි එක්ක කලින් පරම්පරාව මෙයාව තියන් හිටි හිතේ. ඊළඟ පරම්පරාව මෙයාව තියාගන්නේ හිතේම තමයි. අර 6 වෙනි පටුමගේ කොල්ලෝ ටිකත් අර නොස්ටැල්ජික් වල ටිකක් කරා නේද? මන්දාරම් වෙහි වැටෙනා. ඇතයි ඇත් ගොව්වයි අපේ කල්චර් එක වෙනම තැනකට අරන් ගියා වගේ අශාන්ති රන්දීරුයි අපේ මියුසික් අරන් ගියා වෙනම ක්ලාසි තැනකට. සද්දේ වගේම ඇඟත් වැඩ නම් ඔයගොල්ලෝ ආසයි නේද? මේ අපේ සිලෝන් ජැක්සන්. කෙල්ලෙට ලස්සන සින්දුත් කියන්න පුළුවන් වෙලා නටන්නත් පුළුවන් වෙලා එයාට ලස්සන හිනාවකුත් තිබිලා ඒකේ නලදතකුත් තිබ්බොත් උඹට අමතක වෙනවද? නෑ නේද? සුරේනිය මතක නෑනේ? නෑ. එයා හරි වැඩා. මෙයා හොඳම වැඩ ටික කරේ පිටිපස්සේ ඉඳන්. නාමල් මිටක් එහෙම පිටිපස්සේ ඉඳන් කරේ. නාමල් මිටක් සුදු තෝතින් අරන් සජිත් පීස්. ඉරිමා උතේ පොඩි කෝල්ලයක් චුට්ටක් ඉන්න. අයියෝ තාම යනවද බම් මේවා? අර රින් ටෝනුත් එපා කරලා අපි අර දිගු දැසෙන් අල්ලගත්තා අපේ සුගත පාලා. අයියෝ කරුම බම් මේවා දැන් අවුරුදු කීයක්ද ගියාන්කෝ බේරෙන්න බෑ මේවාගෙන්. රොමේස් සුගත පාලා. බින්ද දමා මගේ සීනේ. එන්නලා සිංහල විතරයි තේරියමා. අපේ යාඩවනේ ඒඩවනේ එළුවා එඩිකේ. මෙයාගේ නමේ පටන් සැරයි. මෙයත් සැරයි. ඒ හින්දා අපි කොලොප්පම් කරන්නේ නැහැ. එයා හින සයිස් කිලි. Ravi Hans, Spencer Kids, B3 Boys. අරු වැඩ ටිකක් කරානේ. මෙන්න මේ වලත්ත දුකා තමයි ඔය ඔක්කොම අයියලා අක්කලට අයන්න ආයන්න ලියන්න හුයන්න ඔක්කොම ඉගෙනුවේ. වැඩක් ඈ. අවංකව කියපන් මේ සෙට් එකෙන් උඹලා හිතන්නේ කවුද ඇත්තම වැඩා? පොර තරුව කවුද? හොඳම ආතල් එක එන්නේ නම් ඉතින් මෙයාලා එකතු වෙලා හැදෙන අලුත් කලාවේදී. ආයුබෝවන් අලුත් කලාවක් කොහමද? වැඩේ කරපු ජානියායි පිටිපස්සින් සෙට් එකයි පුදුම කපටි අක්කු ටිකක්. අපි ඒක ඇත්ලට යද්දි බං අපි අර පොඩි කාලේ කරපු සෙල්ලම් නොස්ටැල්ජික් කර මෙමරිස් ටික තියෙන ක්ලිප් ගහපු අය සෙල්ලම් කරපුවා. අන්න ඒ ටික පහු කරගෙන බං මේක ඇත්ලට යන්න තිබ්බේ. මේකට එන්නෙත් මාර ආතල් ලෑල් ටිකක් නිකන් හරි අමුතු විදිහට හිතන්නේ. ඇත්තටම මතක් වුණා ඉස්කෝලේ කාලේ. 5 වසර 4 වසර වෙනකම්ම ගියා. ඩිලීට් කරපු මෙමරිස් මතක් වෙනවා දැන් අපිට. කොහොමද වයිබ් එක? පර්ෆෙක්ට්. අද දවස නම් ආයි සුපිරි ආතල්ලා. අපි බයිලයක් ගහන් එනකොට අපි ආරිස්ලා ටික මීට අමතරව හරි ලස්සන කතා ටිකක් කිව්වා. මේ ෂෝ එක අපි ආසාවෙන් ඉන්න ප්ලේ කරන්න. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ කාලේ ඉන්න ඔක්කොම අපිට හම්බෙනවා. අපිත් ඒ 2000 කියන ඒ තිබ්බ ඒ අපේ කාලේ තිබ්බ ඊර එක අපි මේ ෂෝ එකට ආපලා
අපිත් එක්ස්පීරියන්ස් කරනවා. දැන් ඉන්න පරම්පරාවට ඒ බෑන්ඩ්ස් වල හඬ අහන්න ලැබෙන එක අත්‍යවශ්‍ය කාරණයක්. ලයින් අප් එක වල පේනවා ඇති 2000න් පස්සේ ඇතිවෙච්ච අනිත් යුගයේ නියෝජනය කරන එකම ෂෝ එක මේ අලුත් කලාවක් ජනියගේ සුපර් වයිබ් එක මල්ලේ. වැඩක් නැහැ කියලා කියන ඒක නිකන් මට නිකන් සෙකන්ඩ් බර්ත් එකක් හම්බුණා වගේ නේ. අපි මියුසික් කරන්නේ පට්ට ලව් එකෙන්. හරි. අපි ඔඩියන්ස් එකෙන් ඒ රෙස්පොන්ඩ් එක අපි කලාකාරයෝ විදියට පෙන්වන්න නැතුණා අපි ඒක බලාපොරොත්තු වෙනවා. කියන්නේ ඔඩියන්ස් එක අපිට ලව් ඇත්තටම ලව්. මාර ෆීලිං එකක් තියෙනවා. ඔඩියන්ස් එක පට්ට ආදරයක් පට්ට ලව් එක අපේ සින්දුවක වචනේ මුහුණකොට ඒක මාර හැංගීම. මට අවුරුදු 21කට කලින් මමත් එන්නේ. ඒ ආපු පරණ යාළුවෝ ටික මතක ටික ඒ සින්දු ටික ඒ ලිරික් රයිටර්ස්ලා ටික ඒ පරණ මතක අවුස්සන දවසක්. වෙනස්ම කොන්සර්ට් එකක් ඇත්තටම මාර හැපි මේ අපේ 2000 වයිබ් එකේ ෂෝ එකක් මේ විදිහට ජානියා ඕගනයිස් කරපු එක ගැන මට පට්ට හැපි. මේ පරණ සින්දු මේ හිත් වලින් මැකෙන්නේ නැහැ කවදාවත්. නමුත් මේ 2000න් පස්සේ ඉපදුන අය ගැන කියන්නේ ඉපදුන අය මං හිතන්නේ ඒගොල්ලෝ ඒ සින්දු ලයිව් අහලා තිබුණා කියලා මේ අලුත් කලාවක් එනකම්. අපි ආපු සින්දු එකතු කරලා දුන්නේ මේ concept එක. ඉතින් මේ පළවෙනි වැඩේ නෙමෙයිනේ. ඒතර විදිහ හොඳ concept එකක්. මේ ජෙනරේෂන් එකේ මම දැක්කපු ආතල්ම වැඩේ ඒකේ පාර්ට් එකක් වෙන්න පුළුවන් වෙච්ච එකට මට සතුටුයි. මාර ප්‍රවුඩ්. ඒ කියන්නේ ප්‍රවුඩ් කියන්නේ 2022 2023 අපි විහාර මහාදේගෙන් පටන් ගත්ත ෂෝ එක. ඒක අද මේ තියෙන තැන දැක්කාම මේක අපිටත් නිකන් එන මැසිව් එක. මැසිව් ප්‍රොජෙක්ට් එකක් අපිට ඒකේ පාර්ට් එකක් වෙන්න ලැබිච්ච එක ගන්නතර මාරම ග්ලෑඩ්. අමාරු. ඇත්තටම මොකද මේ සෙට් එකම අපි ඒ සෙට් එකම හරිම හොඳ යාළුවෝ ඒ දවස්වල ඉඳන් ඒ අය ඔක්කොමලා එකට එක ප්ලැට්ෆෝම් එකකට මේ අලුත් කලාවකින් ආපු එකයි ඒ මිනිස්සුන්ගේ ආදරය ඒගොල්ලන් ඒ කියන්නේ දෙන්න අපි හිතුවත් නැති දෙයක් ඒක ඒගොල්ලන්ට ලබා ගන්න තැනක් හැදුනා. අපි අර චාට් ෂෝ ඉස්සරහා කටහරම් බලන් හිටපු අනේ අපි ආස සින්දුවේ අයිද ගාගෙන හිටපු නොස්ටැල්ජික් මෙමරි ටික ආයෙ එක ස්ටේජ් එකට එන්න යන්නේ. ඒ තමයි අලුත් කලාව. මේ අලුත් කලාව කියන වැඩේ මේ වැඩේ කරන්න පටන් ගත්තේ අයියෝ. ඇත්තටම මේ අපේ ප්‍රාසංගික කලාව ලයිව් කොන්සර්ට් කියන එක කාලයක් ආව කාලේ එකම විදිහට එකම ආටිස්ට් එකක් එකම විදිහට හරිම බෝරින් වෙලා අන්තිමට ටිකට්ස් ලයිව් ඉන් කොන්සර්ට් වල buy one get one free දෙන්න ඕන කාලයක් ආව මේ සෙනග ගෙන්න ගන්න. අපි මුලින්ම ඉන්ඩස්ට්‍රි එකට ආපු කට්ටිය ඒක අපිට බලන් ඉන්න බෑ. මගේ හීනයක් තිබ්බ කොහොමත් ඒ කාලේ ඉඳන්ම ට්‍රෙන්ඩ් එක වෙනස් කරන්න ඕනේ. අලුත් ආටිස්ට් ගේන්න ඕනේ. සහ අපේ ඒ කාලේ තිබ්බ සින්දු ටික හැමතිස්සෙම මතකනේ. අපේ මතකත් එක්ක අපිට මොන අම්මා මතක් වුණත් අම්මේම සින්දු ඇහෙන්නේ. හැබැයි ඒව අපිට ලයිව් ඇහුන්නේ නැහැ. මගේ එහෙන ලොකු හීනයක් තිබ්බා ඒ ලයිව් මියුසික් ඒ සින්දු ටික ලයිව් අහන්න ඕනේ මේ ආටිස්ට් ටික ලයිව් බලන්න ඕනේ කියලා. ඉතින් අර ට්‍රෙන්ඩ් එක එකම විදිහට යනවත් එක්ක තමයි මට හිතුනේ නෑ මම ට්‍රෙන්ඩ් එක වෙනස් කරනවා මම ගන්නවා රිස්ක් එක කියලා. ගෙනාවේ කට්ටිය හොයාගෙන ගියා කට්ටිය ගොඩක් කට්ටිය ડોක්ටර්ස්ලා හොස්පිටල් වල හිටියේ. එහෙම හොයාගෙන ගිහිලා තැන් වලින් අපි කට්ටිය එකතු කරගෙන ඉතින් විහාර මහදේවිකේ කරේ මුලින්ම 4000ක් හිටියා. බොහොම අමාරුවෙන් 4000ක් හිටියා. ඊට පස්සේ දෙවෙනි එක අපි ගාල්ලට ගියා. ගාල්ලේ හිටියා ඒක රෙකෝඩ් එකක් ලංකාවේ පැය දෙකක් ඇතුලේ ටිකට් 3000ක්. එහෙම අපි ගිහලා ඕස්ට්‍රේලියාවට ගියා. අපි රත්මලාන්ට ආව ගිය අවුරුද්දේ. එතනදී තමයි තේරුනේ අලුත් කලාව කොච්චර දුර ගිහිල්ලාද කියලා. මචං යාළු මේක මගහරින්න එපා. මේක වෙනම ආතල් එකක්. අලුත් කලාවෙන් සෙට් වෙමු. ජූලි 4 මෝඩ වෙන්න එපා. මේක ලොකු ආතල් එකක්. අඬම් දෝ හිනාවෙම් දෝ ආතල් එකක් දෝ නටම් දෝ කියලා එන එකතු වෙච්ච නොස්ටැල්ජික් ෆීල් එක ගන්න ඕන නම් අලුත් කලාවට බලන්න. එහෙනම් ජය වේවා. ආයිබෝ